ළමයි. ඉතින් ගොඩ දවසකින් තමයි වීඩියෝ එකක් අරන් ඉන්නේ ඔයාලට. ඉතින් අද මගේ නිවාඩු දවස. ඉතින් නිවාඩු දවසේ මං ආසම දේවල් හදාගෙන කන්න තමයි මම නම් කැමති. ආසම තැන්වල යන්න. එතකොට ඔයාලා කැමති මොනවද? ඒ වගේ දේවල් තමයි මම නම් කැමති. ඉතින් මම ආසයි ගොඩාක් මේ කිරිබත් කන්න. ඉතින් අද උදේට මම කිරිබත් ටිකක් තමයි මේ හදන්නේ. මේ කිරිබත් වලට මම සීනි සම්බෝලයක් හදා ගන්නවා. සීනි සම්බෝලයක් වුණා මේ හරිම රෙසිපි එකක් නන් නෙමෙයි සීනි සම්බෝල හදන. මට හිතෙන විදිහට ඉතින් මම පොඩ්ඩක් තෙල් ටිකක් දාලා ඒකට ලුණු අරමුණු ටික දාලා සීනි චුට්ටකුත් දාලා ගන්නවා. ඉතින් හරියටම සීනි සම්බල් හදන්න නම් මෙහෙම නෙමෙයිනේ. ඉතින් මට ටක් ගාලා හදාගන්න පුළුවන් විදිහට තමයි මම මේක හදලා ගන්නේ. ඉතින් සමහර අය නම් සීනි සම්බෝල වලට තක්කාලි දාන්නේ නැහැ. හැබැයි ඉතින් තක්කාලි ටිකක් දැම්මහම මාර රසයි අනේ කාලා බලන්නකෝ. ඒක තක්කාලි ටිකක් අමුයෙන් වගේ තියෙනවා නම් රසයි. මට ටිකක් පාට මදි වගේ ළමයි. ඒකින්ද මම මිරිස්කුරු ටිකක් ආයි දාගත්තා. සැර වැඩි වේද දන්නේ නැහැ. හැබැයි කමක් නැහැ සීනි ටිකකුත් දාලානේ තියෙන්නේ. ඒකින්ද මේ සැර අඩු වෙයි කියලා හිතනවා. මම සියඹලා ටිකකුත් දාගත්තා ළමයි. සියඹලා දැම්මම ටිකක් තව රස වැඩි වෙනවනේ. ඒකින්ද සියඹලා ටිකකුත් මම දාගත්තා. සියඹලා දෙක තුනක් වගේ තමයි දාගත්තේ. ඉතින් ළමයි වැඩ ගොඩක් තියෙනවා අද කරන්න. ඒකින්ද මම කෑලි කප හිටියේ නෑ. ඉතින් කෑලි කපන්න ඕනේ නෑ ළමයි කිරිබත් කන්න නේද? ඉතින් ඒකින්ද කිරිබත් ටික මම කෙහෙල් කොලයක් දාලා බෙදා ගන්නවා. ඉතින් කිරිබත් කියන්නේ මට නම් ආගමක් ළමයි. අද ඉතින් කිරිබත් එහෙම කාලා ගේ පොඩ්ඩක් අස් කරන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ. මොකද අපේ ගෙදරට අලුත් සමාජිකයෙක් ආවනේ. ඔයාලා දැනටමත් දන්නා ඇති. මේ ඉන්නේ එයා තමයි. ඉතින් එයා ආපු හින්දා දැන් එයා ඇවිල්ලා නම් සති දෙකක් විතර. ඉතින් මෙයා අහුවෙන හැම දෙයක්ම කනවා. දැන් නම් ඔය ආමඩ තමයි කන්නේ. ඇඳ උඩ තියාගෙන හිටියොත් හරි. නැත්තම් බිමට බැස්සොත් හැම දෙයක්ම කනවා. ඒකින්ද ගේ පොඩ්ඩක් අස් කරන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් මෙයත් එක්ක නම් ගේ අස් කරන්න බෑ. ඉතින් මම මෙයාව අද ගිහින් දෙනවා අපේ අම්මලා ගෙදරට. ගිහින් දීලා තමයි වැඩ ටික කරන්න වෙන්නේ. නැත්තම් අද වැඩක් කරගන්න වෙන්නේ නෑ. ඉතින් බලන්නකො ලස්සනට යන විදිය මෙයා. ඉතින් අපි යනවා දෙකලා දුවගෙන එනවා ළමයි මොනා කරන්නද දාලා ආවා ඉතින්. ඉතින් ෆ්‍රිජ් එක තමයි ඉස්සෙල්ලාම අස් කරන්න ගත්තේ. මම පේනවනේ ෆ්‍රිජ් එක තියෙන විදිහ. ඉතින් ටටක් ගාලා ඒකත් අස් කරලා දාගත්තා. ඇත්තට බඩු වැඩි මට ෆ්‍රිජ් එකේ මොනවා කරන්නද ඉතින් ඔක්කොම අස් කරලා දාගත්තා. බෙඩ්රූම් එකත් ටක් ගාලා අස් කරගත්තා. මේ තියෙන බෙඩ්රූම් එක. ඒක ලොකුවට අස් කරන්න දෙයක් තිබුණේ නැහැ. ඉතින් ඒ ටිකත් කරලා ඉවර වෙලා දූරියන් ගෙඩියක් ගෙනල්ලා තිබුණා. ඉතින් ඒකෙන් ටිකක් මම ඉතුරු කරගත්තා. මම කලින් දූරියන් ජූස් බීලා නැහැ. ඉතින් හදලා බලන්න හිතුණා. මෙහෙම හැන්දකින් මම මේක හූරලා ගන්නවා. ඇත්තටම නම් බ්ලෙන්ඩර් එකක් නැහැ මට. මේ අද බ්ලෙන්ඩර් එක කැඩිලා. ඉතින් ඒ වුණාට ඉතින් වැඩේ අතාරින්න බෑනේ. මම පුළුවන් විදිහට අද ජූස් එක හදලා බලන්න හදන්නේ. මම දන්නේ රසයිද කියලා. ඉතින් ගොඩක් අය කියනවා ජූස් එක රසයි කියලා. ඉතින් හදලා බලමු රසයිද කියලා. ඉතින් මම මේ ටික ඔක්කොම අරගෙන සීනි ටිකක් දා ගන්නවා. දූරියන් ගෙඩියේ පැණිරහ අනුව තමයි සීනි දා ගන්න ඕන. බලන්නකො ළමයි ඉතින් බ්‍රීඩ් කරලා තමයි ගත්තේ. නැත්තම් එහෙම ඉතින් මට මේක කලවම් කරගන්න වෙන්නේ නැහැනේ. මොනා කරන්නද ඉතින් බ්ලෙන්ඩර් එක කරනවා කියලා මේක අතාරින්නත් බැරි හින්දා මෙහෙම හදලා ගත්තා.
ඉතින් මේක ටිකක් පේස්ට් එකක් වගේ හැදීගෙන එද්දි මම කිරි ටික එකතු කරලා ඒකත් කලවම් කරගත්තා. ඔයාලා ගන්න කිරි ප්‍රමාණය මේකට ටික එකතු කරගන්න. durian juice ඉතින් කඩේ නම් තියෙනවා. ඉතින් ඒවා වුණාට අපි දන්නේ නැහැ ළමයි රසට තිබ්බල කොහොම හදනවද කියලා. ඇත්තටම මම නම් කැමතියි ගෙදර හදාගෙන කන්න. හැමදේම ගෙදර හදාගෙන කන්න බොන්න. කඩේනුත් කනවා. ඉතින් ගොඩක් දේවල් ගෙදර හදන්න try කරනවා. ඉතින් ඒකින්ද තමයි මේකත් හදලා බලන්න හිතුනේ. durian නම් මම නිතර කනවා. ඉතින් ඇත්තටම ගොඩ durian වලට නම් ඇබ්බැහි වෙලා ඉන්නේ. ඒ durian juice හදලා බලන්න උමනාවක් තිබුණේ නැහැ. ඉතින් අද හදලා බැලුවා. මම මේකට අයිස්ක්‍රීම් ටිකකුත් දාගත්තා. සමහර අය මිල්ක් මේඩ් දාගෙන තිබුණා. මිල්ක් මේඩ් වලින් එන රහට වැඩිය මට හිතෙනවා අයිස්ක්‍රීම් වලින් එන රහ හොඳ වෙයි කියලා. ඉතින් ඒකින්ද අයිස්ක්‍රීම් ටිකක් දාලා කලවම් කරලා මම ග්ලාස් වලට දාලත් අයිස්ක්‍රීම් ටිකක් දාගන්නවා. ඒකම අයිස් කැර ටිකුත් දාගන්නවා. මේ durian ගෙඩිය ළමයි ටිකක් සුදු පාටයි. අර කහ පාට උහුරු එකක් නෙමෙයි මට අද හම්බුනේ. කමක් නැහැ ඉතින් durian නේද? ඉතින් මේ දවස්වල තියෙන රස්නෙත් එක්ක කූල් මොන හරි බොන්න තියනවා කියන්නේත් ගොඩාක් වටිනවා. ඒකින්ද තමයි මම මේක හදාගත්තේ. මම කලින්ම හිතාගත්ත අද නිවාඩු දවසේ මේක හදලා බලනවා කියලා. ඉතින් මෙහෙම දාගෙන මම අයිස්ක්‍රීම් ටිකකුත් උඩින් දාගෙන බොන්න තමයි යන්නේ. ඇත්තටම රසයි ළමයි ඒක. අනිවාර්යෙන් ඔයාලත් durian lovers කෙනෙක් නම් අනිවාර්යෙන් හදලා බලන්න. try කරලා බලන්න ඒ රස කොහොමද කියලා. ඇත්තටම මේ වුණාට අයිස්ක්‍රීම් එහෙම දාන්න ඕන. ඒව දැම්මම තමයි ඒ රස එන්නේ. අවුලක් නැහැ ඉතින්. durian කනවා වගේම තමයි ඊට වැඩිය රසයි. මේ තියෙන ඉතින් මං ආසම් පාට් එකක්. ඉතින් අපිට සෙනසුරාදේ තමයි මෙහි පොළ තියෙන්නේ. මං අනිවාර්යෙන් පොළට යන්නේ එළවලු ගන්නවත් නෙමෙයි පළතුරු ගන්න. ඉතින් පළතුරු ටිකත් අරන් ඇවිල්ලා මම ලස්සනට වට්ටියෙන් හදාගත්තා. ඊට පස්සේ දැන් මේ දවල්ට උයා ගන්නවා පරිප්පු හදලා. චිකන් ඩෙවල් ටිකක් හදාගත්තා. ඊට පස්සේ මම කොහිල සම්බෝලයක් හදාගන්නවා. මම කොහිල ටික චූටියට කපලා තෙලේ බැදගත්තා. ඇත්තටම මේක නම් මහා රසයි ළමයි. ඒක ඉතින් නිමාඩු දවසේ විතරයි මට මේ වගේ දේවල් හදලා කන්න පුළුවන්. මොකද ඉතින් සැලෝන් එකට යනකොට මේවා අරන් යන්න බැරි හින්දා මං ආස දේවල් ගෙදර නිමාඩු දවසේ අනිවාර්යෙන් හදලා කනවා. මේකත් හරිම රසයි. අනිවාර්යෙන් ඔයාලත් හදලා බලන්න. ලොකු දෙයක් නැහැ. කොහිල ටික පොඩියට කපලා පොඩ් කර වෙන්නේ නැති වෙන්න බැද ගන්න ඕන. බදලා ලුණු අම්මිරිස් මේකට තක්කාලි දාන්න පුළුවන්. මට තක්කාලි තිබුණේ නැහැ අද. ඒකම උඹලකඩ වගේ දේකුත් දාලා හදලා ගන්න පුළුවන්. ඉතින් මේ අතුරුපසක් ඒකම ලෑස්ති කරගත්තා. ඉතින් දවල්ට කන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. දැන් ගොඩාක් දුරට වැඩ ඉවරයි ළමයි. හවසට පොඩි ගමනක් යන්න ලෑස්ති ලාන්න හිතාගෙන ඉන්නවා. ඉතින් දැන් කාලා පොඩි නිින්දක් දාලා ඒක එහෙ යන්න තමයි හදන්නේ. ඉතින් මම වීඩියෝ එක දැන් මෙතනින් එන්ඩ් කරනවා. ඉතින් ආයෙත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනට මෙන්නම්. ඒකම මගේ channel එකත් subscribe කරන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. ඉතින් ආයෙත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනින්ම එන්නම්.